Hi guys, welcome back to my channel. ඔන්න ඉතින් මං හදන්න යන්නේ උදේ පාන්දර මගේ breakfast එක. ඉතින් අද නම් වහින දවසක්, සීතල දවසක්. පේනවනේ ඉතින් මයි කුස්සිය හැටි. ඉතින් මොනා කරන්නද? වැඩ පටන් ගමු. මං ඉස්සෙල්ලාම හිතුවා මං ඊයේ රෑ හොදපු ඒවා ටික අස් කරන්න ඕනි කියලා. ඉතින් මං ඔය දඩි පිටි ගාලා මං ඊයේ හොදපුව ටික අස් කරලා දානවා. ඊට පස්සේ ආය හොදන්න ඒවා තිබ්බ ඒවා ටික හොදලා ඔතන නවනවා. ටික දවසක ඉඳලා මට පොඩි අසනීප තත්ත්වයක් තිබ්බ හින්දා මට ඉතින් කිචන් එක ඩීප් ක්ලීන් කරගන්න බැරි වුණා. ඉතින් අද හිතුවා ඔක්කොම පැත්තකට දාලා කිචන් එක ඩීප් ක්ලීන් කරගන්න ඕනේ යම් තාක් දුරකට හරි කියලා. එහෙම තමයි නේද අපි හැමෝටම අමාරු දවස් වෙනවා, හොඳ දවස් වෙනවා. ඉතින් දැන් මට චුට්ටක් විතර හොඳ හින්දා මම හිතුවා පොඩ මගේ කිචන් එක යථා තත්ත්වයට පත් කරගන්න ඕනේ කියලා. ඕක තමයි මම පාවිච්චි කරන්න ගන්නේ. ඕකෙන් ඉතින් සීන්ක් එක මැද්දාම ආයේ ඉතින් කණ්ණාඩිය වගේ තියෙනවා. ඕගොල්ලෝ සතියකට මාසෙකට කොහොමද ඕගොල්ලන්ගේ ක්ලීනින් ප්‍රොජෙක්ට් එක යන්නේ? මම නම් ඉතින් සතියට එක දවසක් කොහොම හරි හොයා ගන්නවා ඩීප් ක්ලීනින් කරගන්න. එහෙම නැති වුණොත් එහෙම ගෙදර අවුලලා තිබ්බොතින් එහෙම ඔළුව විකාර වෙනවා. මන් දන්නේ ඒක තියෙන්නේ මට විතරද කියන්නම් දන්නේ නැහැ. ඕනේ ඉතින් දඩබඩ ගාලා මං සිංක් එකත් පිරිසිදු කරගත්තා. දැන් යන් උදේ කෑම එක හදාගන්න. ටික දවසක ඉඳන් මට හිතුණා ලංකාවේ කන බිත්තර පාන් එකක් කන්න. ඉතින් මං ලිඩල් එකට ගිය වෙලාවේ මට ඔය රෝල් එක හම්බුණා. ඉතින් මම ඒක අරගෙන ආවා බිත්තර පාන් එකක් කන්න. මොනා කරන්නද රටවල් වල ජීවත් වෙනකොට අපිට ලංකාවේ කෑම සෑහෙන විදියට මිස් වෙනවා. හැබැයි ලංකාවේ ඉන්නකොට අපි ඒ කෑම දිහා සමහරක් ඒවා ඇහැරලවත් බලන්නේ. කාලය මැව් වෙනසක අරුමේ නේද? ඔන්න ඉතින් මම බටර් ටිකක් එහෙම ගාලා ලුණු ටිකක් වැඩිපුර දාලා ඉතින් මගේ බිත්තර බනිස් එක හදාගන්න තමයි මම මේ යන්නේ. මම ගොඩක් වෙලාවට උදේට එහෙම ලොකුවට කැම හොයන කෙනෙක් නෙමෙයි. ගොඩක් වෙලාවට මම සීරියල් තමයි කන්නේ. නිවාඩු දවසට ගෙදර හිටියොත් මේ වගේ කැමති කෑමක් හදාගෙන කනවා ඉතින්. ලුණු ගම්බිරිස් කුඩු ඉතින් එහෙම යහමින් දාලා මගේ උදේ කෑම එක මං හදාගත්තා. පේනවනේ තාම වහින. ඔන්න මං උදේට කාලා ඉවරලා දැන් ආවා සුප් එකක් හදාගන්න. මට තව ක්‍රේවිං එකක් තිබ්බ චිකන් සුප් එකක් හදාගන්න. ඉතින් මම මේ දාපාර මස් කියනකොට හැම තියෙන තයි පැකට් එකක් තමයි ගෙනාවේ. සාමාන්‍යයෙන් මේ වැඩ කරන්නේ අපේ ගෙදර මගේ හබිතුමා. හබිතුමාද වැඩ. ඉතින් මට සිද්ධ වුණා මේ වැඩේත් කරන්න. මං ඉතින් කරන්න අකමැතිම වැඩවලින් එකක් ඔය හැම ගලවන එක. ඉතින් කරන්න දෙයක් නැහනේ. මම ඉතින් කරගත්තා. හැබැයි මම මේ පැකට් එකම ගන්නෙ නෑ. අපි දෙන්නෙක් ඉන්න නිසා චූටි ප්‍රමාණයක් හදාගත්තාම හොඳටම ප්‍රමාණවත් හින්දා මම ඕකෙන් එකම එක කෑල්ලයි ගත්තේ. මට තාම මතක් වෙනවා අපේ ගෙදර අපේ අම්මා හදන රස උණු සුප් එක. ඒ රස නම් මට කවදාකවත් ගන්න බැරි වෙයි. ඊටු ටික මම මෙන්න මේ වගේ ක්ලීනින් රැප් එකක රැප් කරලා ආයි ෆ්‍රීසර් එකටම දානවා. දැන් යන් එළවලු ටික කපා ගන්න. මම සුප් එක හදන ගමන්ම හිතුවා වට්ටක් එකකුත් උයා ගන්න. සාමාන්‍යයෙන් මම අපේ ගෙදර හබිතුමා නැති වෙලාවට උයන්නේ නැහැ. පොරු කියන්න ඕනේ නැනේ තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නවා. ගෙදර හස්බන්ඩ් ඉන්නවා නම් මං අනිවාර්යෙන්ම උයනවා. මන් දන්නේ හැම ගෘහණියම එහෙම නැතුව ඇති. හැබැයි මම නම් ටිකක් කම්මැලි. ඉතින් මේ වට්ටක් එක ඇත්තම කිව්වොත් එහෙම සුප් බොන්න නම් එහෙම රහයි ඔය බටානා වට්ටක්ක එක. ගොඩක් අය කෙනෙක්ට ඩුබයි වට්ටක්ක කියලා. අර ලංකාවේ විදිහට කරි හදලා කන්න නම් ඉතින් එහෙම ලොකු රසක් නැහැ.
ඒකේ පැන් රහ ගතිය වැඩි හින්දා. මන් දන්නේ මම නම් ඉච්චර ඒකට ලොකු කැමැත්තක් නැහැ. හැබැයි ඉතින් ඉඳලා හිටලා ගෙනිටලා තියෙන ඔය වට්ටක් එක හින්දා ඉතින් ඔහොම උයනවා. මං ඉතින් අද පොල් දාලා මුකුත් එහෙම උයන්නේ නැහැ. ලේසියට ටකස් ටුකුස් ගාලා ගන්න පුළුවන් විදියට ගහලා වට්ටක් එකත් හදා ගැනීමේ බලාපොරොත්තුව තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මම මස් එකක් දැම්මා ලුණුත් දාලා වට්ටක් එක නම් ඕල්රෙඩි මම දැන් ඒක හැදෙන ගමන් තියෙන්නේ. වතුරයි ලුණුයි දාලා තමයි මම මේක තඹගන්නේ. වෙලාවට මට මතක් වුණේ පරිප්පු තවඩින් ඒකත් අමතක වෙනවා. ඒකත් ටක් ගාලා දාලා ඔන්න ඒකත් හදන්න තමයි යන්නේ. මේ ටික වෙලාවකට පස්සේ වට්ටක් එක නම් ටක් ගාලා තැම්බෙනවා. ඔහොම තමයි නේද? නිවාඩු දවසට ඕගොල්ලෝ කොහොමද කෑම බීම කනවද? නැත්නම් දවසම නිදා ගන්නවද? එළියෙන් කනවද? ඉතින් මගේ ගෙදරින් හැම දවසක්ම මෙහෙම ගෙවෙන්නේ නැහැ. සමහර දවසට මම එළියට යනවා. සමහර දවසට මම හොඳට උයාගෙන කනවා. කම්මැලි දවසට මෙන්න මේ වගේ තමයි ගෙවෙන්නේ. කාලෙකින් මට රතුහාල් ටිකක් හම්බුණා. ඉතින් මට හිතුණා අද රතුහාල් කන්න ඕනි කියලා. ඉතින් රතුහාල් උණු උණුවෙන්ම කනකොට තමයි රස නිවුණාට පස්සේ කැටි ගහනට පස්සේ නම් ඉතින් මම නම් ඉච්චර කැමති නෑ රතුහාල් කන්න. ඔන්න ඉතින් මම දඩි බිඩිස් ගාලා උයාගත්ත හින්දා දැන් උයපු භාජන ටික මම හොදලා දාන්න හදන්නේ. මම ගොඩක් වෙලාවට try කරනවා මම උයන්න ගන්නකොට ගොඩක් අඩුවෙන් බඩු පාවිච්චි කරන්න. මොකද නැත්තම් උයලේ උඩුනාට පස්සේ ඒ ටිකත් හොදන්න එපා ළමයි. ඔන්න ඉතින් මම සුපුරුදු පරිදි උයලේ උඩුනාට පස්සේ කුස්සිය අතපතු ගාලා හැම වෙලේම මට උයනකොට පොඩි බඩගින්නක් එනවා. ඉතින් ලංකාවේ මාරි රසට හොයාගන්න පුළුවන් බිස්කට් එකක් තමයි මේ රිච් ටී බිස්කට් එක. හැබැයි රසම නෑ. මාරි බිස්කට් එකට චුට්ටක් විතර ඝනකම වැඩි. ඉතින් මම ළඟ දවසක චීස් එකක් ගෙනාවා හැපි කව් වගේ වෙන්නේ නැති කියලා මිලෝ රහන්නේ. හස්බන්ඩ් නම් කෝන්න ඕක විසික් කරලා දාන්න කියලා. ඉතින් මට ඉතින් පොඩ ලෝභකම් හිතුණා. ඉතින් මං තියාගෙන හිටියා. මෙන්න මේ වගේ බිස්කට් එක මැදට දාලා කන්න. අවුලක් නෑ ඉතින්. ලොකු රහක් නෑ. හැබැයි ඉතින් විසික් කරනවට වඩා එහෙම කන එක හොඳයි කියලා මට හිතුණා. රසයි ඉතින්. ඔන්න මගේ සුප් එකේ තත්ත්වේ එකත් හොඳට තැම්බීගෙන එන්නේ. මගේ වට්ට එකේ තත්ත්වේ වචනත් පැටලෙනවා ළමයි. ඒකත් ෂේප් තව ටිකකින් ওই දෙකම හැදිලා ඉවරයි. ඒ වෙනකොට වැස්සලන් ටිකක් පායලා හැබැයි අර අඳුරු මස්ත බාල්දු පෙනුම නම් ඒ විදිහටම තියෙනවා. මේ කාලෙට ඉතින් එංගලන්තෙට ඔය විදිහ තමයි. බත් එකත් හැදලා ඉවරයි. ඉතින් මම ඒක කූරු ගාලා රයිස් කුකර් එක ඔෆ් කරලා තියනවා නිවෙන්න. ඒ අතර වාරේ මගේ හබිතුමා ඉතින් වැඩ ඇරලා ආවා. එනකොට ඉතින් අනේ මල් පොකුරක් ගෙනෙල්ලා. නෑ අනේ එච්චර රොමැන්ටික් නෑ. කෝල් කරලා කිව්වා මම ගේන්නේ කියලා මල් පොකුරක්. මොකද මගේ දැන් තියෙන මල් පොකුර පාරවැල්. ඉතින් යා එනකොට ওই බඩු ටිකත් අරගෙන ආවා. ඔන්න උතන්ට තියන්න තමයි මම මල් පොකුර ගේ. අපි සාමාන්‍යයෙන් සතියට එකපාරක් බඩු ගන්න යනකොට ඉතින් මම සතියට එක මල් පොකුරක් ගේනවා ඉතින්. ඉතින් මේ සතිය මට යන්න බැරි වෙච්ච හින්දා තමයි හබිතුමාට කියලා ගෙන්න ගත්තේ. ඔහොම තමයි මගේ අද දවස ඉතින් ගෙවුනේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලුවට ගොඩක් thank you. ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. ඉක්මනට අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න.